ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද අප්‍රේල් මාසේ 11 වෙනිදා 2025 වර්ෂයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 70 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය. ඒ වගේම අපි ඊයේ දවසේ අපි අතුල් වුණ අමුතුම මාතෘකාවකට, ඒ මාතෘකාවට කියන්නේ අසාධාරණ නඩු විභාග කියලා. අසාධාරණ නඩු විභාග වලින් පළවෙනි නඩු විභාගය අපි ඊයේ දවසේ මෙනෙහි කරා. ඒක තිබුණේ සුද්ධ යොහන් 18 වෙනි පරිච්ඡේදයෙන් අපි ගත්තේ. අද අපි සුද්ධ ලූක් සුවිශේෂයට ගිහිල්ලා ඒ සිද්ධ වෙන දේම නැත්නම් දෙවනි අසාධාරණ නඩු විභාගය අපි බලන්නට යනවා. ඔබගේ ඔබ කියවන්නට අවශ්‍ය කරන කොටස තමයි ලූක් 22:54 ඉඳලා 71 වෙනකන් ඒ පරිච්ඡේදයේ අවසාන වෙනකන් කියවන්නේ. පසුබිම තමයි පේතෘස් යෝහන් යුද්ධයෙන් බලන් ඉඳද්දී කයිපාස් ගාවට ගෙනියනවා. කයිපාස් ප්‍රශ්න කරනවා. මෙතනදි තමයි අර සමහර අය ඔහුට කෙල ගහන්නේ, ඒ වගේම ඔහුට අතින් ගහන්නේ. යේසුස් වහන්සේ පීඩා විඳින්නේ මෙන්න මේ ස්ථානයේ තමයි. එතකොට මේ අපි අරන් තියෙන වචනය 70 බයිබලයේ කියනවා ඔවුන් සියල්ලෝ එසේනම් නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයාද යේසුවා. ඉතින් මේගොල්ලෝ ප්‍රශ්න කරා නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයාද කියලා. යේසුස් වහන්සේ උත්තර දීලා කියනවා මම තමයි කියන්නේ. ඔබ කියන කෙනා හරි කියලා. ඉතින් මේ වගේ සාකච්ඡාවක් තමයි ඔය ස්ථානයේ තියෙන්නේ. වැරදි සාක්ෂිකාරවම ගෙනල්ලා මෙන්න මෙයා තමයි කිව්වේ දවස් 3කින් මේ මන්දිරේ කඩන්න, දවස් 3කින් මෙයා අපව හදනවා. ඒ වගේ චෝදනා ගෙනල්ලා ඒ සම්පූර්ණ විභාගයක් තිබ්බා. කයිපාස් තමයි උත්තම පූජකෙක්. ඒ උත්තම පූජකෙක් ගාව මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රශ්න කරපු හැටි තමයි, විභාග කරපු හැටි තමයි අපි අද මෙනෙහි කරන්න ඕන. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, උන්වහන්සේ කොයිතරම් දුක් තුළින්, පීඩා තුළින් කොපමණ දේවල් මුහුණ දුන්නාද කියන එක තමයි අපි දකින්නට අවශ්‍ය කරන්නේ. සමහර වෙලාවට මේවා අපි බයිබලයේ දැක්කේ නැහැ. නමුත් අපි දැන් අවධානය යොමු කරනකොට මේ මාසිකුරාදට ලං වෙන දවස්වලදී එතනදී තමයි අපිට මේක හරියට දකින්න පුළුවන්. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා.